ඔයාලා මේක තියෙන්නේ online business playlist එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද Facebook marketplace එක ඇතුලේ අපේ ad එකක් හරියටම place කරගන්න කියලා. ඉතින් ඉන්නේ Facebook එකේ අපිට මෙතෙන්ට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් marketplace කියලා. ඔයාලට මෙතන පේනවා ඇති. වම් පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් sell කියලා. එතෙන් ගියාට පස්සේ අපිට මෙහෙම වර්ග තුනක් තියෙනවා තෝරන්න. ඉතින් අපිට පළවෙනි වර්ගයෙන් තියෙන්නේ අපිට පුළුවන් අපි මොනවා හරි විකුණන භාණ්ඩයක් විකුණනවා නම් මේක තෝරන්න. අපි වාහනයක් විකුණනවා නම් අපිට මේක තෝරන්න පුළුවන්. ඒ වගේම අපි මොකක් හරි දේපලක් වගේ දෙයක් විකුණනවා නම් අපිට මේක තෝරන්න පුළුවන්. ඉතින් මේ තුනේම තියෙන එකම විදිහට අපිට විස්තර කරවන්න. ඉතින් අපි item කියන එකට ගියාට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් add photo කියලා. මෙන්න මෙතන උඩින්ම තියෙනවා. අපිට පුළුවන් මෙතෙන්ද අපි විකුණන භාණ්ඩේ ෆොටෝ එකක් එකතු කරන්න. ඒ වගේම අපිට title කියන එකට මේකට ගියාට පස්සේ අපිට පුළුවන් අපේ භාණ්ඩේ නම ඒ වගේ දේවල් මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන price කියලා දෙන. කියන්නේ අපේ භාණ්ඩේ මිල මෙතන ඇතුළත් කරන්න පුළුවන්. මෙතන price කියන එකට යටින් තියෙනවා category කියලා. ඒ කියන්නේ අපේ භාණ්ඩේ වර්ගය මොන වගේ වර්ගයකට ඇතුළත් වෙන්නේ කියලා අපිට මෙතන දාන්න පුළුවන්. ඉතින් මෙතන මුලින්ම තියෙනවා නිවාස සහ ඒ වගේ දේවල් වලට ඒවා. ඒ වගේම අපි ඇඳුම් මොන හරි විකුණනවාද ඇඳුම් මොන හරි විකුණනවාද ඒ වගේ විස්තර මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට යටින් අපිට පුළුවන් අපේ භාණ්ඩේ දැනට තියෙන තත්ත්වය. කියන්නේ අපි භාණ්ඩය අලුතෙන්ම ගත්තද එහෙම නැත්නම් අපි මේනකොට පාවිච්චි කරලා තියෙන එකක්ද කියලා ඉවරලා මෙතන අපිට භාණ්ඩේ දැනට තත්ත්වය අපිට මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේ මෙතන description කියලා තියෙන තැන අපේ භාණ්ඩය ගැන විස්තරයක්, ඒ වගේම ඔයා සම්බන්ධ කරගන්න වගේ දුරකථන අංකයක් වගේ ඒ වගේ දේවල් මෙතන description එකේ ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට භාණ්ඩය දානකොට ඒ කෙනාට වැදගත් වෙන දේවල් අපිට මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන දීලා තියෙනවා location කියලා. ලොකේෂන් කියලා දීලා තියෙනවා. අපිට මෙතන edit කියන එකෙන් ගියාට පස්සේ අපි දැනට ඉන්න ලොකේෂන් එක අපිට මෙතෙන්ට දාන්න පුළුවන්. මම දැනට මේක උන් කරන්නේ අපේ ලංකාව තුල හරි පිටරට හරි ඉන්න අපි දැනට ඉන්න ලොකේෂන් එක මෙතෙන්ට අපිට දාන්න හැකියාව තියෙනවා. ඒක දාගන්න අපේ ලොකේෂන් එක මෙහෙම ගිහිල්ලා අපිට මෙහෙම ඔන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඊතලයක් වගේ. ඉතින් අපි ඒක ටච් කරපුවාම අපේ ලොකේෂන් එක මේකේ පෙන්වන්න ගන්නවා. ඉතින් මේ විදිහට අපිට අපේ ලොකේෂන් එක දාගන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේම මෙතන තියෙනවා listing more place කියලා. ඉතින් අපිට මෙතනින් පුළුවන් අපි දාන්න බාන්න මොකක් හරි අපි ඉන්න group වල list එකෙන් දාන්න. ඒ වගේම මෙතන තියෙනවා ඒකට යටින් මෙතන තියෙනවා additional listing option. ඒ කියන්නේ අපි මේ අමතර තොරතුරු වගේ වැඩිපුර අපි මේක දා ගන්නවා නම් තොරතුරු අපිට මෙතනින් යන්න පුළුවන්. ඒ ගියාට පස්සේ අර විස්තර ටික මෙතන පෙන්නලා තියෙනවා අපේ භාණ්ඩේ ටයිටල් එක, මිල ගණන්, කැටගරි එක, තත්ත්වය, ඩිස්ක්‍රිප්ෂන් එක, ඒ කියන්නේ විස්තරය වගේ දේවල් මෙතන තියෙනවා. ඒ වගේම මෙතන අපිට වැඩිපුර දෙලා තියෙනවා ටැග්ස්. ඒ කියන්නේ අපේ භාණ්ඩේ අපි දැන් ටී-ෂර්ට් එකක් වගේ දෙයක් විකුණනවා නම් අපිට මෙතන පුළුවන් ටී-ෂර්ට්ස් ඒ වගේ ටැග් මෙතන එකතු කරන්න පුළුවන්. මෙතන අපිට මෙතන දීලා තියෙනවා අපේ භාණ්ඩේ අපි ස්ටොක් වශයෙන් ඒ කියන්නේ තොග වශයෙන් දෙනවද නැත්නම් සරල එක නිකන් අයිටම් විකුණන විදිහට එක ගානේ ඒ විදිහට විකුණනවාද කියලා අපිට මෙතන තෝරන්න තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා අපිට offer delivery. ඒ කියන්නේ අපි මොකක් හරි delivery සේවාවක් දෙනවා නම් ඒ කට්ටියට භාණ්ඩේ කොහොමද ගන්න කියන එක අපිට මෙතන එක දෙන්න පුළුවන් නැතුව ඉන්න පුළුවන්. ඒ ගියපුවාම මෙතන අපිට ඔප්ෂන් තුනක් දීලා තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක public meetup. ඒ කියන්නේ අපිට කොහේ හරි තැනක් දාගෙන අපි මේක එයාට දෙනවද? එහෙම ඩෝ පිකප් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ එයා ඇවිල්ලා අපේ ගෙදරින් ගන්නවද? එහෙමත් නැත්නම් අපි එයාට ගිහින් දෙනවද කියලා මෙතන අපිට ඔප්ෂන් තුනක් දීලා තියෙනවා. ඒ තුනම අපිට දාන්න පුළුවන්. මෙහෙම ඒ ටික ෆිල් කරගන්න පුළුවන්. මේ ටික තමයි අපිට වැඩිපුර තොරතුරු දානවා නම් අපිට මෙතන දීලා තියෙන්නේ. මේ විදිහට තමයි අපි කාගේ හරි භාණ්ඩයක් විකුණනවා නම් අපි ඒකට අදාළ ඇඩ් එක Facebook marketplace එක ඇතුලේ හරියටම දාගන්නේ. ඉතින් මම ඔයාලට දැන් උදාහරණයක් පෙන්නන්නම්. මෙතන මේ දාලා තියෙන කට්ටියගේ විස්තර දාලා තියෙන කොහොමද කියලා. අපිට මේ සපත්තු දෙකක් මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන දාලා තියෙන විදිහ භාණ්ඩේ මිල ගණන් දාලා තියෙනවා. අනිකුත් විස්තර දාලා තියෙනවා. ඒ වගේම අපිට මෙතන පෙන්නලා තියෙනවා අපිට පුළුවන් Facebook එකේ Messenger එක හරහා යාට message එකක් යවන්න අවස්ථාවක් මෙතන දීලා තියෙනවා. ඒ වගේම මෙතන භාණ්ඩයට දාලා අනිකුත් විස්තර මෙතන දාලා තියෙනවා. ලොකේෂන් කියන එක මෙතන පෙන්නලා තියෙනවා. අපි අතන දාන ලොකේෂන් එක ඒක භාණ්ඩේ ගන්න යන කෙනාට මේ විදිහට එතන පෙන්නනවා. මේ ටික තමයි අපිට Facebook එකේ marketplace එක ඇතුලේ මොකක් හරි භාණ්ඩයක් ඇඩ් කර ගන්නවා නම් ඇඩ් එකක් දා ගන්නවා නම් කරන්න තියෙන්නේ. කාටට තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ආයෙ පාරක් පහලින් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්.